ආයුබෝවන් දුවේ පුතේ. අපෝස සාමාන්‍ය පෙළ චිත්‍රකලාලු ප්‍රශ්නපත්‍රයට මුහුණ දෙන ඔබ චිත්‍රයක් ලස්සනට අදින්න වගේම ඒ ගැන තාක්ෂණිකව ලියන්නත් දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට අපේ දරුවන්ට ලකුණු අහිමි වෙන්නේ චිත්‍රකලාවේ එන පාරිභාෂික වචන නිවැරදිව භාවිතා නොකරන නිසායි. අද අපි මේ වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්නේ සාමාන්‍ය පෙළ චිත්‍රකලාව ප්‍රශ්නපත්‍රයේදී ඔබට අනිවාර්යෙන්ම හමුවන ඔබේ ලකුණු මට්ටම ඉහළ නංවන වැදගත්ම පාරිභාෂික වචන මාලාව පිළිබඳවයි. අපි බලමු මේ වචනවල සැබෑ අර්ථය සහ ඒවා ප්‍රායෝගිකව චිත්‍රයකට බලපාන්නේ කොහොමද කියලා. ආයුබෝවන් කලාලෝලීන් හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ චිත්‍රකලාවේ සම්ප්‍රදායන් උඩුයටි කුරු කරපු හරිම අපූර්ව භාගිතාවක් ගැන. ඒ තමයි ගණිකවාදය. එහෙමත් නැත්නම් කියුබිසම්. ගණිකවාදය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි චිත්‍රයක් අඳින්නේ අපේ ඇසට එක පැත්තකින් පේන විදිහටයි. හැබැයි ගණිකවාදයේදී කරන්නේ ඒ සම්ප්‍රදාය කඩන එක. වස්තුවක් කෑලි වලට කැඩීම. නිකමට හිතන්න වීදුරු බෝතලයක් බිම වැටිලා කුඩු වුණා කියලා. ඒ විසිරුණු කෑලි දිහා බැලුවම අපිට බෝතලේ ඉස්සරහ පැත්ත, පිටුපස පැත්ත සහ පැටි දෙකම එකවර පේන්න ගන්නවා නේද? අන්න ඒ වගේ වස්තුවක් කොටස් වලට කඩලා ඒ හැම පැත්තක්ම එකම තලයක පේන්න අඳින්න එක තමයි මෙතන වෙන්නේ. ජ්‍යාමිතික හැඩතල. මෙහිදී රූපාඳින්නේ සැබෑ ස්වභාවයෙන්ම නෙවෙයි. කොටු, ත්‍රිකෝණ, වෘත්ත වගේ ජ්‍යාමිතික හැඩතල. ජියොමෙට්‍රික් ෂේප්ස් පාවිච්චි කරලයි මේ නිර්මාණ කරන්නේ. ඇයි මේක මෙච්චර වැදගත්? මේක ලෝකයේ දිහා බලන විදිහ වෙනස් කරපු විප්ලවයක්. 1907 විතර කාලේදී පැබ්ලෝ පිකාසෝ සහ ජෝර්ජ් බ්‍රාක් කියන ශිල්පීන් දෙන්න තමයි මේක ලෝකයට හඳුන්වා දුන්නේ. ඕන්ට ඕන උනේ කැමරාවකින් ගන්න ෆොටෝ එකක් වගේ රූපයක් අඳින්න නෙවෙයි, ඒ වස්තුව ගැන අපේ මනසේ තියෙන සම්පූර්ණ අදහස එකම රූපයකින් පෙන්වන්නයි. ගණිකවාදය යනු කිසියම් වස්තුවක හෝ රූපයක විවිධ පැති එකවර පෙනෙනසේ ජ්‍යාමිතික හැඩතල ඇසුරෙන් එකම තලයක ප්‍රතිනිර්මාණය කිරීමයි. ගණිකවාදය කියන්නේ ඕනම රූපයක් කෑලිවලට කඩලා ඒකේ හැම පැත්තක්ම ජ්‍යාමිතික හැඩතල පාවිච්චි කරලා එකම රූපයකින් පෙන්වන අපූර්ව කලාවටයි. වර්ණ හා හැඩතලවලට ඝනත්වයක් එකතු කිරීමට ජ්‍යාමිතික හැඩතල ආදේශ කිරීම. වස්තුවක හැම පැත්තක්ම එකම තලයක හැඩතල පාවිච්චි කර පෙන්වීම. ගණිකවාදයයි. යන පිළිතුරු වලින් එකක් සඳහන් කිරීම ප්‍රමාණවත්. අපේ ලාංකීය වඩු කලාවේ තියෙන අතිවිශිෂ්ට නිර්මාණයක් ගැන කියලා දෙන්නම්. ඒ තමයි මඩොල් කුරුපාව. මඩොල් කුරුපාව කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් මඩොල් කුරුපාව කියන්නේ පැරණි සිංහල වහලයක විශේෂයෙන්ම අම්බලම් සහ දේවාලවල මුදුනටම වෙන්න පරාල සියල්ල එකට සම්බන්ධ කරන ලී අච්චුවට හෙවත් ලී කූඩුවටයි. නිකමට හිතන්න කුඩේක ඉහළින්ම තියෙන හන්දිය ගැන. අර රිබ්ස් ඔක්කොම එකතු වෙන්නේ එතනටනේ. අන්න ඒ වගේ වහලක පරාල වැඩි ගණනක් එක තැනකට එකතු කරලා රඳවා ගන්නා ලී මුදුන තමයි මඩොල් කුරුපාව. මේකේ තියෙන පුදුම දේ තමයි මේ පරාල මඩොල් කුරුපාවට සම්බන්ධ කරද්දී එකම එක යකඩැණියක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ තද ගැන්වුණු ලී කූණ්‍ය සහ වඩු කලාවේ නිර්වද්‍යතාවය මතයි. මේක නිකමම ලී කොටයක් නෙවෙයි. මඩොල් කුරුපාව නෙළුම් මලක හැඩයට හරිම ලස්සන කැටයම් වලින් හැඩගන්වලා තියෙන්නේ. ඒ නිසා ඒක වහලයට ඉංජිනේරුමේ ශක්තියක් වගේම ලොකු කලාත්මක අගයකුත් එකතු කරනවා. ඔයාලා ඇම්බැක්කේ දේවාලයට ගියොත් උඩ බැලුවම දකින්න පුරුවන් පරාල 26ක් එකම තැනක රඳවාගෙන තියෙන අපූරු කැටයම් සහිත ලී මුදුනක්. ඒක තමයි මඩොල් කුරුපාව. ඇණයක් නැතුව මුළු වහලක බරම එක තැනකට නාභිගත කරපු අතේ පැරණි හෙළ වඩුවන්ගේ ඒ ඉංජිනේරුමේ සැකියාව ඇත්තටම මවිත කරයි. මඩොල් කුරුපාව යනු වහලක පරාල සියල්ල ඇන පාවිච්චි නොකර මුදුනැතෙදී එකට සම්බන්ධ කරන කලාත්මක ලෙස නෙළන ලද සුවිශේෂී ලී කූඩුවයි. ඇම්බැක්ක දේවාලයේ සුවිශේෂී වූ පියස්ස පරාල 26ක් එක් ලී ඇණයකට සම්බන්ධ කර නිර්මාණය කර ඇති ගෘහ නිර්මාණාත්මක අංගය මඩොල් කුරුපාව නමින් හඳුන්වයි. අඛණ්ඩ කතන ක්‍රමය කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් එකම චිත්‍රයක් ඇතුලේ කතාවක අවස්ථා කිහිපයක් පෙන්වන ක්‍රමය තමයි මේක.
නිකමට හිතන්න චිත්‍රපටයක දර්ශන කිහිපයක් එකම පෝස්ටරයක තියනවා වගේ වැඩක්. මේකේ තියෙන විශේෂතා කිහිපයක් මෙන්න. කොටු ගහලා වෙන් කරන්නේ නැතුව මුළු බිත්තියම හෝ තලයම පාවිච්චි කරලා කතාවේ මුල, මැද, අග කියන හැම අවස්ථාවක්ම එක පෙළට අඳිනවා. මේ ක්‍රමේදී එකම චරිතයේ චිත්‍රයේ තැන් කිහිපයක ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට රජතුමා මාලිගාවෙන් පිටත් වෙනවා එක තැනක ඉන්නවා. ඒ චිත්‍රයේම තව පැත්තක රජතුමා වනාන්තරයේ ඉන්නවා පෙන්වනවා. මේක ලංකාවේ පන්සල් බිතුසිතුවම් වල විශේෂයෙන්ම ජාතක කටා වැදීමේදී බහුලවම දකින්න ලැබෙන ක්‍රමයක්. ඔයාලා පන්සලකට ගිහින් වෙස්සාන්තර ජාතකයේ වගේ චිත්‍රයක් බැලුවොත් ඒකේ රජතුමා දන් දෙනවා. ඊළඟට ළමයින්වත් අරන් යනවා. මේ හැමදේම එකම රූප රාමුවක ගලාගෙන යනව දකින්න පුළුවන්. අන්න ඒකට තමයි අපි අඛණ්ඩ කතන ක්‍රමය කියන්නේ. මේක හරියට ඉස්සර කාලේ අපේ ශිල්පීන් හදපු වීඩියෝ එකක් වගේ. අඛණ්ඩ කතන ක්‍රමය යනු කතාවක විවිධ අවස්ථා රාමුවලට වෙන් කරන්නේ නැතුව එකම තලයක අනුපිරිවෙලටම පෙළගස්වා පෙන්වන සිතුවම් ශිල්ප ක්‍රමයයි. මහනුවර යුගයේ චිත්‍රවල දැකිය හැකි එකම රූපය හෝ රූප විවිධ දර්ශනවල නැවත නැවත යොදමින් රූප රාමු පෙළක් ලෙස කතාව සිතුවම් කිරීම යන ලෙස පිළිතුරු ගොඩනගා ගත හැකියි. පේසා වලලු කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් දාගැබක ගර්භය ආරම්භ වෙන්න කලින් පාදමේ තට්ටු කිහිපයක් විදිහට වටේට තියෙන වලලු වලට තමයි පේසා වලලු කියන්නේ. ඕනෑම දාගැබක පාදමෙන් පටන් ගත්තම උඩට යනකොට පියගැට පෙලක් වගේ වලලු 3ක් දකින්න පුරුවන්. මේවට තුන් මහල් පේසාව කියලාත් කියනවා. මේක නිකම්ම ලස්සනට තියෙන දෙයක් නෙවෙයි. දාගැබේ බර දරා ගන්න සහ ගර්භයේ ස්ථාවරව තියාගන්න මේ පේසාවලලු විශාල ඉංජිනේරුමය මෙහෙයක් කරනවා. හරියට ලොකු කේක් එකක් තියන්න හදපු ශක්තිමත් පීටිකාවක් වගේ. ඉස්සර කාලේ මිනිස්සු මේ පේසා බලලු මත ඇවිදගෙන ගිහින් දාගෙබට මල් පූජා කරන්නත් මේවා පාවිච්චි කළා කියලා සැලකෙනවා. ඔයාලා ඕනෑම දාගෙබක් ළඟට ගියොත් දකින්න පුළුම අර අර්ධ ගෝලාකාර හැඩේ කොටසට යටින් තියෙන සිමෙන්ති හෝ ගඩොල් වලලු 3. අන්න ඒවට තමයි පේසා වලලු කියන්නේ. මේවයින් කරන්නේ දාගෙබට ශක්තිමත් පදනමක් දෙන එක විතරක් නෙවෙයි. දාගෙබකට නියම කලාත්මක හැඩයක් සහ ගාම්භීර පෙනුමක් ලබා දෙන එකයි. පේසා වලලු යනු දාගැබක ගර්භය රඳවා පවත්වා ගැනීම සඳහා එහි පාදමේ පිහිටුවා ඇති වෘත්තාකාර ස්තර වලලු වලටයි. පේසා වලලු යනු දාගැබක ගර්භයට ශක්තිමත් පදනමක් ලබා දීම සඳහා එහි පාදමේ පියගැට පෙළක ආකාරයට සකස් කර ඇති වෘත්තාකාර වලලු 3යි ලෙස ඔබට පිළිතුරු සඳහන් කළ හැකියි. දුම්බර කලාල කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් දුම්බර කලාල කියන්නේ මහනුවර දුම්බර මිටියාවතේ ශිල්පීන් නියඳ කියන ශාකීන් ගණ්ඩ කෙඳි පාවිච්චි කරලා අතින් වියන ලද සුවිශේෂී පැදුරු වර්ගයකටයි. මේකේ තියෙන විශේෂතාවන්නේ මේ කලාලවල තියෙන්නේ හරිම ලස්සන ජාමිතික මෝස්තර. මල්ගහ, හංසපූට්ටුව, වටකුරු රටා වගේ සාම්ප්‍රදායික මෝස්තර මේ වය දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සඳහා පාවිච්චි කරන්නේ කළු, සුදු සහ රතු වැනි සීමිත වර්ණ කිහිපයක් විතරයි. ඒ සරල වර්ණ සංයෝජනයෙන් තමයි මේ කලාලවලට ඒ අභිමානවත් පෙනුම ලැබෙන්නේ. ඔයාලා දන්නවද? 2021 වසරේදී දුම්බර කලාල කලාව යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කළා. ඒ තරමටම මේක ලෝකයේ පිළිගත් කලා ශිල්පයක්. ඔයාලා දැකලා ඇති පරණ වලව්වල හරි පන්සල්වල හරි බිත්තිවල එල්ලලා තියෙන හරිම අපූරු ජ්‍යාමිතික මෝස්තර තියෙන පැදුරු. අන්න ඒවට තමයි දුම්බර කලාල කියන්නේ. මේක නිකම්ම පැදුරක් නෙවෙයි. අපේ පැරණි කලාකරුවන් නියඳ කෙඳි එක්ක කරපු අපූරු සිතුවමක් වගේ වැඩක්. අදටත් මේව ගෙවල් අලංකාර කරන්න පාවිච්චි කරන හරිම වටිනා කලා නිර්මාණ. දුම්බර කලාල යනු නියඳ කෙඳි උපයෝගී කරගැනීමෙන් සුවිශේෂී ජාමිතික මෝස්තර වලින් යුතුව දුම්බර ශිල්පීන් අතින් වියනු ලබන පාරම්පරික කලා නිර්මාණයකි. දුවේ පුතේ, අද අපි කතා කරපු මේ පාරිභාෂික වචන කියන්නේ හුදෙක් විභාගයට පාඩම් කළ යුතු වචනමාලාවක් විතරක් නෙවෙයි. ඒ තමයි චිත්‍රකලාව කියන විශ්ව භාෂාවේ අක්ෂරමාලාව.
විභාගය කියන්නේ ඔබේ දක්ෂතාවය පෙන්වන්න ලැබෙන හොඳම අවස්ථාවක්. බයක් නැතුව ආත්ම විශ්වාසයෙන් යුතුව ඒ අභියෝගයට මුහුණ දෙන්න ඔබට ශක්තිය තියෙනවා. අද අපි සාකච්ඡා කරපු කරුණු ඔබේ විභාග ජයග්‍රහණයට ලොකු රුකුලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වගේම වැදගත් තවත් පාඩමකින් අපි නැවත හමුවෙමු. ඔබ සැමට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්!